හෙලෝ යාළුවනේ වෙනද වගේ මම සාදරයෙන් පිළිගන්නවා ඔයාලව අපේ Eagle Geek Show YouTube channel එකට. ඉතින් යාළුවනේ අද කාලේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක්ට නැතුම් බැරි application එකක් තමයි WhatsApp කියන්නේ. ඉතින් යාළුවනේ ඔයා දන්නවද අපි මේ පාවිච්චි කරන WhatsApp application එක තුලේ අපි නොදන්න hidden features ගොඩාක් තියෙනවා කියලා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාගේ WhatsApp අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන රහස් 10ක් ගැන. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවෝ මම ඔයාලට කියලා දෙන පළවෙනි ට්‍රික් එක තමයි WhatsApp නම්බර් එකක් ඔයාගේ ෆෝන් එකේ සේව් කරන්න නැතුව ඒ නම්බර් එකට ඩිරෙක්ට් මෙසේජ් යවන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන. සාමාන්‍යයෙන් යාළුවනේ අපි හඳුනන්නේ නැති WhatsApp නම්බර් එකකට මෙසේජ් එකක් යවනවා නම් අපි මේ WhatsApp නම්බර එක අපේ ෆෝන් එකට සේව් කරගන්න ඕනේ යාළුවනේ. ඉතින් යාළුවනේ මේක සමහරවිට අපිට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද අපිට මේ නම්බර එක ඩිලීට් කරන්න බැරුණොත් මේ නම්බර එකේ අයිති කෙනාට අපි දාන ස්ටේටස් පව බලන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ ගැටලුවට උත්තරය හොයාගන්න විදිය මම දැන් ඔයාලට පියවරෙන් පියවර කියලා දෙන්නම්. ඔයා යාළුවනේ මුලින්ම ඔයාගේ WhatsApp application එක මෙන්න මේ විදිහට open කරගන්න. දැන් යාළුවනේ මේ පල්ලෙහා තියෙන ප්ලස් මාක් එකක ලකුණ අන්න ඒක උඩ දැන් ඔයා ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ මේ උඩම තියෙන U කියලා ඔප්ෂන් එක අන්නේ නම්බර් එක දැන් ඔයා ටච් කරන්න මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ දැන් ඔයාට ඩිරෙක්ට් මෙසේජ් යවන්න ඕන නම්බර් එක මෙන්න මේ chat එකේ මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ යාළුවනේ send කරන්න. දැන් යාළුවනේ ඔයා මේ නම්බර් එක උඩ එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතනින් පෙන්නනවා chat කියලා ඔප්ෂන් එකක්. ඒ ඔප්ෂන් එක උඩ දැන් ඔයා ටච් කරන්න. ඉතින් යාළුවනේ දැන් ඔයාට ඕනම නම්බර් එකකට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකේ නම්බර් එක සේව් කරන්නේ නැතුව ඩිරෙක්ට් මෙසේජ් යවන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තමයි මම ඔයාලට කියලා දුන්නු පළවෙනි ට්‍රික් එක. එහෙනම් යාළුවනේ අපි දැන් අපේ දෙවෙනි ට්‍රික් එකට යමු. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා දෙන ට්‍රික් නම්බර් 2 තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන notification history on කරන්න. ඉතින් යාළුවනේ දැන් මේ ඔප්ෂන් එක ගැන මම ඔයාලට පැහැදිලි කරොත් ඔයා හිතන්නේ යාළුවනේ දැන් ඔයාලට කවුරු හරි මෙසේජ් එකක් එවල එක ඩිලීට් කරනවා කියලා. ඉතින් යාළුවනේ ඒ ඩිලීට් කරපු මෙසේජ් එක බලන්න අපිට මාරු කුතුහලයක් එනවා නේද යාළුවනේ. ඉතින් යාළුවනේ මේ ඔප්ෂන් එක අපි enable කරාම අපිට ඒ ඩිලීට් කරපු මෙසේජ් ලේසියෙන් බලා ගන්න පුළුවන් කිසිම third party application එකක් අපේ ෆෝන් එකට install නොකරම. ඉතින් යාළුවනේ මේ ඔප්ෂන් එක enable කරන විදිය මම ඔයාලට දැන් කියලා දෙන්නම් පියවරෙන් පියවර. ඉතින් යාළුවනේ ඔයා දැන් මුලින්ම කරන්න ඕන ඔයාගේ setting application එක මෙන්න මේ විදියට open කරගන්න එක. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් notification history කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක දික් වෙන නිසා මම මේ setting එක කලින්ම open කරගෙන තියාගත්තා. ඔයාලට යාළුවනේ ඔයාගේ setting application එකේ search bar එකේ notification history කියලා search කරාම මේ ඔප්ෂන් එක ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඔප්ෂන් එක enable කරගත්ත කියන්නේ ඔයාට කවුරු message එකක් කියලා delete කරත් ඒ message එක මේ notification history එකේ save වෙනවා. ඉතින් යාළුවනේ ඔයා මේ setting එක on කරගත්ත කියන්නේ ඔයාගේ WhatsApp application එකට විතර මේ setting එක සීමා වෙන්නේ නැහැ. ඔයා පාවිච්චි කරන සියලුම apps වලට මේ option එක වැඩ කරනවා. ඒ කියන්නේ යාළුවා TikTok එකේ කවුරු හරි message එකක් ඒවල delete කරා Telegram එකේ යාළුවා Instagram එකේ මොනම application එකක message එකක් ඒවල delete කරත් ඒ notification එකේ කොපියක් මේ notification history එකේ save වෙනවා. ඉතින් යාළුවා notification history enable කිරීමෙන් අපිට කිසිම third party application එකක් නැතුව කවුරු delete කරපු message එකක් උනත් ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඔප්ෂන් එක ගැන ඔයා කලින් දැනුවත් වුණාද කියලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි දැන් යමු අපේ තුන්වෙනි ට්‍රික් එකට. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා දෙන තුන්වෙනි ට්‍රික් එක තමයි කොහොමද WhatsApp application එක පාවිච්චි කරන වෙනත් user කෙනෙක්ට හරි status එකකට හරි high quality media upload කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි WhatsApp application එක පාවිච්චි කරලා යාළුවෙක්ට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි යාළුවනේ send කරද්දී සාමාන්‍යයෙන් ඒ යවන media file එකේ quality එක පොඩ්ඩක් අඩු වෙනවනේ යාළුවනේ. උදාහරණයකට ගන්න යාළුවනේ අපි WhatsApp status එකට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි upload කරද්දී ඒ upload කරන්න කලින් තිබ්බ quality නෙමෙයි වීඩියෝ එක upload කරාට පස්සේ පෙන්වන්නේ. ඉතින් යාළුවනේ upload කරද්දී ඒ වීඩියෝ එක හරි ෆොටෝ එක හරි quality පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ ගැටලුවට තමයි මම දැන් ඔයාලට විසඳුමක් දෙන්නේ. ඉතින් යාළුවනේ ඔයා දැන් ඔයාගේ WhatsApp application එක මෙන්න මේ විදිහට open කරගන්න. දැන් යාළුවනේ ඔයාලට පේනව නේද මේ දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙන ඩොට් තුනක්. අන්නේ ඩොට් තුන උඩ ඔයා දැන් මෙන්න මේ විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ පල්ලෙහාන් තියෙන settings කියන option එක උඩ ඔයා දැන් touch කරන්න. දැන් යාළුවනේ මේ menu එකෙන් පොඩ්ඩක් ඔයා පල්ලෙහාට යන්න. දැන් යාළුවනේ මේ තියෙනව නේද storage and data කියලා option එකක්. අන්න ඒක උඩ දැන් ඔයා touch කරන්න. දැන් යාළුවනේ ඔයාලට පේනව නේද මෙතන උඩම තියෙනවා media upload quality කියලා option එකක්. අන්න ඒක උඩ දැන් ඔයා touch කරලා ඔයා මේකේ option එක change කරගන්න HD quality කියන option එකට. ඊට පස්සේ යාළුවනේ save දෙන්න. ඉතින් යාළුවනේ දැන් ඉඳන් ඔයා WhatsApp එකට upload කරන සියලුම media file උපරිම quality එකෙන් තමයි upload වෙන්නේ. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා දෙන හතරවෙනි ට්‍රික් එක තමයි කොහොමද WhatsApp chat එක lock කරන්නේ සහ ඒ lock කරපු chat එක හංගන විදිය පියවරෙන් පියවර ඔයාලට කියලා දෙන එක. ඉතින් යාළුවනේ මේක තමයි කෙනෙක්ගේ privacy එක ආරක්ෂා කරන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් යාළුවෝ ඔයාලට විශේෂිත පුද්ගලයෙක්ගේ chat එක lock කරන්න ඕන නම් ඔයා දැන් මුලින්ම කරන්න ඕන ඔයාගේ WhatsApp application එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් යාළුවනේ මේ chat lock option එක enable කරගත්තාම ඒ chat එක open කරන්න බෑ කිසිම කෙනෙක්ට ඔයාගේ password එක සහ fingerprint ID එක නැතුව. ඉතින් යාළුවෝ මම ඔයාලට උදාහරණයක් විදිහට මේ උඩම තියෙන number එකට chat lock එකක් දාලා පෙන්නන්නම්. මම දැන් යාළුවනේ ඒ number එක උඩ මෙන්න මේ විදිහට touch කරනවා. ඊට පස්සේ යාළුවනේ ආයෙත් ඒ number එක උඩ touch කරලා පොඩ්ඩක් මෙතන පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් chat lock කියලා option එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන continue දෙන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේ black screen එකක් පෙන්නන්නේ fingerprint ID එක verify කරන්න ආපු නිසා. ඉතින් යාළුවනේ මේ chat එක දැන් lock වෙලා තියෙන්නේ. දැන් මම back වෙනවා. ඉතින් යාළුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ WhatsApp interface එකට අලුතෙන් folder එකක් ඇවිල්ලා තියෙනවා lock chat කියලා.
ඉතින් යාළුවනේ අපි අර කලින් ලොක් කරපු නම්බර් එක මේ මෙතන උඩම තියෙන ලොක් chat කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ ෆෝල්ඩර් එක උඩ මම දැන් මෙන්න මේ ටච් කරනවා. දැන් ඔයාගේ පින් නම්බර් එක හරි පාස්වර්ඩ් එක හරි ගහන්න. ඉතින් යාළුවනේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මේ ලොක් කරපු නම්බර් එක අර ෆෝල්ඩර් එක ඇතුලේ මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න විදිහට තමයි අපිට වටින විශේෂිත පුද්ගලයෙකුගේ chat එකක් කාටවත් ඕපන් කරන්න බැරි විදිහට ලොක් කරන්නේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවනේ මෙතන ඉස්සරහින් ඇවිල්ලා තියෙනවා ලොක් chat කියලා ෆෝල්ඩර් එකක්. මෙන්න මේ ෆෝල්ඩර් එක හයිඩ් කරන විදිහ දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මහ ලොකු දෙයක් නෑ යාළුවනේ. ඔයා දැන් මේ WhatsApp application එක මෙන්න විදිහට ක්ලෝස් කරලා ආයි ඕපන් කරන්න. එතකොට යාළුවනේ අර ෆෝල්ඩර් එක ඔටෝ හයිඩ් වෙන මෙන්න මේ විදිහට. දැන් යාළුවනේ ඔයාට හයිඩ් වෙන ෆෝල්ඩර් එක පල්ලෙහාට ගන්න ඕන නම් මේ මෙනු එක පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉඳලා පොඩ්ඩක් පස්සට අදින්න. එතකොට යාළුවනේ මේ ෆෝල්ඩර් එක ඩිස්ප්ලේ වෙනවා මෙන්න මේ විදිහට. එහෙනම් යාළුවනේ අපි දැන් අපේ පස්වෙනි ට්‍රික් එක ගැන බලමු. සාමාන්‍යයෙන් යාළුවනේ අපිට WhatsApp message එක කවුරු හරි දැම්මහම ඒ message එක අපි read කරාම ඒ read කරපු message එක උඩ blue tick එක වැටෙනවනේ යාළුවනේ. එතකොට යාළුවනේ එයා අඳුන ගන්නවා මෙයා මේ message එක කියවලා තියෙන්නේ කියලා. ඒ වගේම යාළුවනේ අපි කාටට message එකක් කියවුවා කියමුකෝ. අපි ඒ ඔප message එක එයා කියවුවා නම් අපිටත් බලා ගන්න පුළුවන් යාළුවනේ blue tick එකෙන් එයා මේ message එක කියවුවා කියලා. ඉතින් යාළුවනේ මේ blue tick එක වෙලාවකට අපිට සාපයක් වෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් යාළුවනේ මේ blue tick කරදරින් බේරලා කොහොමද message එක read කරන්න කියලා එයාටත් නොදැනෙන්නම. ඒ කියන්නේ යාළුවනේ අපි එයාව message එක බලලා තියෙන්නේ. නමුත් යාළුවනේ එයාට පෙන්වන්නේ නැහැ අපි මේ message එක read කරලා තියෙන්නේ කියලා. බලමු යාළුවනේ මේ setting එක කොහොමද හදාගන්නේ කියලා. දැන් ඔයාගේ WhatsApp එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ යාළුවනේ මේ උඩම තියෙන යාළුවා ඩොට් තුන ඔබලා setting කියන option එක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයා මෙතනින් යනවා මේ privacy කියන option එක උඩ. ඊට පස්සේ යාළුවනේ මෙතන read receipt කියලා අන්න ඒක off කරගන්න. ඉතින් යාළුවනේ මේ option එක off කරා කියන්නේ දෙපාර්ශ්වයටම අවාසාවක තත්ත්වයක් එනවා. ඒ කිව්වේ යාළුවනේ දැන් ඔයා කාට හරි WhatsApp message එකක් කියවුවා කියමුකෝ. ඒ යවපු WhatsApp message එක එයා කියවුවා නම් ඔයා යවපු message එකේ blue tick එක පෙන්වන්නෙත් නැහැ. ඒ වගේම දැන් ඔයාට කවුරු හරි message එකක් කියවනවා කියමුකෝ. ඔයා මේ message එක open කරලා read කරත් එයාට පෙන්වන්නේ නැහැ ඔයා මේ message එක read කරා කියලා. ඉතින් යාළුවනේ ඔයා මේ read receipt trick එක ගැන දැනුවත්ද? ඉතින් යාළුවා මීට කලින් මේ trick එක ගැන දැනුවත් නම් අපේ comment section එකේ comment එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි දැන් අපේ 6 වෙනි trick එකට යමු. ඉතින් යාළුවනේ මම ඔයාලට 6 වෙනි trick එක විදිහට කියලා දෙන්නේ WhatsApp එකේ අපි record කරන voice message එකක් user ට යවන්න කලින් අහලා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන. ගොඩක් වෙලාවට යාළුවනේ අපි record කරලා voice එකක් යවදී වැරදි දේවල් කියවෙන්න පුළුවන් නේ. ඉස්සර යාළුවනේ අපි record කරපු voice message එකක් හරි ගියා හෝ නැත අපිට delete කරන්න කිසිම option එකක් තිබ්බේ නැහැ. ඉතින් යාළුවනේ WhatsApp එකට දැන් අලුත් update එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා record කරන voice එක play කරලා අහලා බලලා වැරදි නම් delete කරනත් හරි නම් යවන්නත්. දැන් යාළුවනේ මම ඔයාලට මේ වැඩේ කරන විදිහ කියලා දෙන්නම්. ඔයාලනේ මුලින්ම ඔයාගේ WhatsApp එක open කරලා කැමති chat එකක් open කරගන්න. දැන් යාළුවනේ මේ පල්ලෙහා තියෙන mic button එක ඔබාගෙන ඉඳලා උඩට අදින්න. ඊට පස්සේ යාළුවනේ අපි record කරන voice message එක මෙන්න මේ විදිහට record වෙනවා. ඔයා යාළුවනේ ඔයාගේ voice message එක record කරලා අවසන් නම් මෙතන තියෙන push button එක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාට මේ voice message එක මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. අහලා බලලා යාළුවනේ ඔයාට හරිනම් යවන්නත් voice record එකේ අවුල් සහගත තැන් තියෙනවා නම් මේ වම් පැත්තේ කෙළවරේ තියෙන delete ලකුණ අන්න ඒක උඩ touch කරලා ඒ voice message එක delete කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මේ trick එක ගැන ඔයා මොකද හිතන්නේ? ගොඩක් useful නේද? එහෙනම් යාළුවනේ අපි දැන් බලමු අපේ 7 වෙනි trick එක ගැන. ඉතින් යාළුවනේ මම ඔයාලට 7 වෙනි trick එකෙන් කියලා දෙන්නේ කොහොමද තවන්ටම කියලා WhatsApp sticker set එකක් ලේසියෙන් හදාගන්න කියලා. ඉතින් යාළුවනේ මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයාට යාළුවන්ගෙන් sticker ඉල්ල වද වෙන කිසිම හේතුවක් නැහැ. මොකද ඔයාටම කියලා ආවෙන එක ඔයාටම sticker set එකක් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වැඩේ කරන විදිහ අපි දැන් බලමු. ඔයා යාළුවනේ ඔයාගේ WhatsApp application එක මුලින්ම මෙන්න මේ විදිහට open කරගන්න. දැන් යාළුවනේ ඔයා කැමති chat එකක් මෙන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාට පේනව නේද මේ වම් පැත්තේ පහළම කෙළවරේ තියෙන sticker ලකුණ. අන්න ඒක උඩ දැන් ඔයා ටච් කරලා මේ කොළ පාටින් තියෙන create කියලා බටන් එක අන්න ඒක උඩ ටච් කරන්න. ඉතින් යාළුවනේ ඔයා දැන් කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා ස්ටිකර් එකක් හදන්න. ඉතින් යාළුවනේ ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙම ඔටෝ රිමූව් වෙනවා. ඔයාට දැන් බලා ගන්න පුළුවන්. දැන් යාළුවනේ ඔයා මේ උඩ තියෙන ටෙක්ස්ට් බටන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ කැමති ටෙක්ස්ට් එකක් මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. ඉතින් යාළුවනේ මෙතනට ඔයාට සිංහල වචන උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඔයා කැමති ටෙක්ස්ට් එක ටයිප් කරලා මේ උඩ තියෙන යාළුවනේ සුදු පාටින් ඒ අකුර අන්න ඒක උඩ ටච් කරලා මම මේක කළු පාට කරගන්නවා. ඊට පස්සේ යාළුවා කැමති දැනකට මෙන්න මේ ටෙක්ස්ට් එක ඇඩ්ජස්ට් කරලා මෙන්න විදිහට තියාගන්න පුළුවන්. ඉතින් යාළුවා ඔයා දැන් හදාගත්ත මේ ස්ටිකර් එකට ටෙක්ස්ට් එහෙම ඇඩ් කරලා ඉවර නම් මේ පල්ලෙහා තියෙන කොළ පාටින් ඊතලයක් අන්න ඒක උඩ ටච් කරන්න. එතකොට යාළුවනේ මේ ස්ටිකර් එක මෙන්න මේ විදිහට මේ chat එකට send වෙනවා. දැන් යාළුවනේ ආයේ ස්ටිකර් එක උඩ මෙන්න මේ විදිහට එකපාරට ටච් කරන්න. දැන් යාළුවනේ මේ add sticker pack කියන option එක උඩ ටච් කරලා ඔයා කැමති නමක් මෙන්න මෙතනට දෙන්න. ඊට පස්සේ යාළුවනේ save කියන option එක උඩ ටච් කරලා මේ ස්ටිකර් එක ඔයාගේ sticker pack එකට add කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ මේ ෆීචර් එක ගැන ඔයා මොකද හිතන්නේ? මේ ෆීචර් එක ගැන ඔයා කලින් දැනුවත්ද නැද්ද කියලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි දැන් යමු අපේ 8 වෙනි ට්‍රික් එකට. ඉතින් යාළුවනේ 8 වෙනි ට්‍රික් එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාගේ ස්ටෝරේජ් එක ක්ලියර් කරගන්නේ WhatsApp application එක පාවිච්චි කරලා. ඉතින් යාළුවනේ අපි හැමෝම දන්නවනේ අපේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක වැඩි වුණාම අපේ ෆෝන් එක ස්ලෝ වෙනවා කියලා. ඉතින් යාළුවනේ අපි හැමෝම හිතන්නේ අපේ ගැලරියෙන් ෆොටෝ ටික ඩිලීට් කරාම ඉඩ ලැබෙයි කියලා. ඉතින් යාළුවෝ එහෙම වෙන්නේ නැහැ. WhatsApp එක ඇතුලේ යාළුවනේ අපි නොදන්න තැන්වල ගොඩක් ෆයිල් හැංගිලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක හරියටම ක්ලීන් කරගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලගේ WhatsApp application එක ඕපන් කරලා ඔයාලන අර දකුණු පැත්තේ උඩම කියලා තියෙන ඩොට් තුන ඔබන්න දැන්. ඊට පස්සේ යාළුවනේ මේ setting කියන option එක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන යාළුවනේ පල්ලෙහාම storage and data කියලා option එකක් අන්න ඒක උඩ දැන් ඔයා touch කරන්න.
දැන් යාළුවනේ මේ තියෙන manage storage කියලා option එකක්. අන්න ඒක උඩ දැන් touch කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට දැන් මේක යටතේ ප්‍රධාන කරුණු තුනක් බලා ගන්න පුළුවන්. large file, forward mini time සහ chat list කියලා option තුනක්. ඉතින් යාළුවනේ මේ chat list කියලා option එක තියෙන්නේ අන්න ඒකේ තමයි යාළුවනේ අපිට වටිනම දේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක හරහා අපිට බලා ගන්න පුළුවන් ඔයා වැඩිපුරම message කරේ කාටද, ඔයාට වැඩිපුරම media file ඇවිල්ලා තියෙන group එහෙම අපිට පිළිවෙලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ group වලට මම දැන් one by one ගිහිල්ලා ඔයාට media file delete කරන විදිය පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මේකෙන් ඔයාට select කරලා delete කරන්නත් පුළුවන්. නැත්නම් යාළුවනේ ඔයාට මේ media file ඔක්කොම all select දාලා delete කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මම මෙතන උඩම තියෙන්නේ all select කියලා option එක. select all අන්න ඒ ටික ඔක්කොම select කරලා මම මෙතනින් මේ delete button එක උඩ touch කරනවා. එතකොට යාළුවනේ මේ media file සියල්ලම delete වෙනවා. ඉතින් යාළුවනේ මේ method එක පාවිච්චි කරලා ඔයාට ඔයාගේ WhatsApp application එකේ තියෙන වැඩ කරන්නේ නැති file ලේසියෙන්ම clear කරගන්න පුළුවන්. මීට අමතරව යාළුවනේ වෙනත් app වල තියෙන file අපිට මේ ක්‍රමයෙන් delete කරගන්න බෑ. ඒකට යාළුවනේ ඔයාගේ file manager වලට ගිහිල්ලා folder wise තමයි delete කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ method එක ගැන ඔයා කලින් දැනගෙන ඉදියද නැද්ද කියලා අපේ comment section එකේ comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි දැන් යමු අපේ 9 වෙනි trick එකට. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න 9 වෙනි trick එක තමයි කොහොමද WhatsApp පාවිච්චි කරන user කෙනෙක්ට message එකක් යවුවම ඒ message එක delete කරන්නේ නැතුව ඒ message එක edit කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන. ඉතින් යාළුවනේ අපි කලබලින් ඉන්න වෙලාවට WhatsApp message එකක් user කෙනෙක්ට යවුවම මේ message එක වරදින්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් යාළුවනේ ඉස්සර නම් යාළුවනේ මේ message එක වැරදුනහම මේ message එක edit කරන්න පුළුවන් option එකක් තිබ්බේ නැහැ. ඒ message එක delete කරලා නැවත යවන්න තමයි තිබ්බේ. ඉතින් යාළුවනේ දැන් ඒ වෙලාවේ තියෙන update එකෙන් අපිට පුළුවන් අපි ආපු message එකක් ඒ message එක delete කරන්නේ නැතුව ඒ message එක ඒ වෙලෙම එතන edit කරලා ආයි send කරන්න. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු step by step මේ වැඩේ ලීසියම කරගන්නේ කොහොමද කියලා. ඔයාලුනේ දැන් ඔයාගේ WhatsApp application එක මෙන්න මේ විදිහට open කරගන්න. දැන් යාළුවනේ ඔයා කැමති chat එකකට යන්න. දැන් යාළුවනේ කැමති message එකක් මෙන්න මේ විදිහට type කරලා ඒ chat එකට යවන්න. දැන් යාළුවනේ message එක උඩ පොඩ්ඩක් මෙන්න මේ විදිහට hold කරන් ඉන්න. දැන් යාළුවනේ උඩ තියෙන dot තුන ඔබලා මේ පල්ලෙහින් තියෙන edit කියලා option එක අන්න ඒක උඩ touch කරන්න. දැන් යාළුවනේ ඔයාට මේ යවපු message එක උඩ ඔයා කැමති විදිහට edit කරගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ දැන් ඔයාට පුළුවන් වැරදුණු වචන හදලා ආයෙත් යවන්න. ඉතින් යාළුවනේ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ message එක යවලා යාළුවනේ විනාඩි 15ක් ඇතුළත විතරයි අපිට මේ edit එක කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් යමු අපේ වීඩියෝ එකේ අවසාන ට්‍රික් එකට. ඒ කියන්නේ 10 වෙනි ට්‍රික් එකට. ඉතින් යාළුවනේ මම 10 වෙනි ට්‍රික් එකෙන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද V1 voice message එකක් ලේසියෙන්ම යවන්නේ කියලා. ඉතින් යාළුවනේ අද කාලේ හැමෝම වගේ දන්නවනේ WhatsApp වල media file එකකට V1s දාලා යවුවොත් ඒ V1s file එක අපිට බලන්න පුළුවන් එකපාරයි කියලා. ඉතින් යාළුවනේ මේ V1s option එක අපිට දැන් අපේ voice message වලටත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ක්‍රමය අපිට ගොඩක් වැදගත් වෙනවා අපි රහස් තොරතුරක් යවද්දි. ඉතින් යාළුවනේ මම දැන් මේ වැඩේ කරන විදිහ ඔයාලට පෙන්නන්නම්. ඔයා යාළුවනේ කැමති chat එකක් මෙන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ යාළුවනේ පල්ලෙහා තියෙන mic button එක උඩ touch කරලා උඩට අදින්න. එතකොට යාළුවනේ auto record වෙනවා මෙන්න මේ විදිහට. record වෙලා ඉවරනාට පස්සේ මෙතන push button එක උඩ ඔබන්න. ඊට පස්සේ ඔයාලට පේනවා නේද මේ send button එක උඩ තියෙනවා කොළ පාටින් ලකුණක් එක කියලා. අන්න ඒක උඩට ටික් එක දාලා ඔයා මේ voice message එක send කරන්න. දැන් යාළුවනේ අපි මේ ආපු voice message එක යා අහලා ඉවරන සැනින්ම මෙකිලා යනවා. ඒ වගේම යාළුවනේ අපි ආපු මේ voice message එක කාටවත් forward කරන්නත් බෑ. ඉතින් යාළුවනේ මම මේ කියලා තිබු tricks 10ට අමතරව ඔයා දන්න tricks තියෙනවනේ 15 comment section එකේ දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න, ඒ වගේම වීඩියෝ එක යාළුවන් අතර share කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් යාළුවනේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එතකන් යාළුවනේ සුබ දවසක්.